ඉතින් ඔක්කොම තියෙන්නේ මෙතන මේ සෆාරි වාහන ටික. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩුබායි වලට ෆැමිලි යාත්‍රා. ඉතින් අපේ ඩුබායි සංචාරයේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් ෂාජා කාන්තාරයට. ඩුබායි United Arab Emirates කියපු ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ මොඩර්න් ආකිටෙක්චර් එකක් තියෙන ඒ වගේම ටුවරිසම් ඉහළින්ම තියෙන බිස්නස් හබ් එකක් වුණ රටක්. ඔන්න ඉතින් අද Travel with Family යාත්‍රාවෙන් අපි ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ ඩුබායි වල තියෙන අනිවාර්යෙන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන වෙනස්ම තැනකට. ඒ තමයි ඩුබායි ඩෙසර්ට් සෆාරි. මෙයාව දැක්කම ඔයගලන්ට තේරෙනවා ඉතින් මොකද යන්නේ කියලා. ඇත්තටම ලස්සන අත්දැකීමක්. අපි යන්නේ ඩෙසර්ට් සෆාරි එකට. ඉතින් ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා කරන්න. දැන් ලාව දෙකමාරට එතන ඇති. අපෝ පික් කරන්න ආවා මේක එක. ඉතින් ඔක්කොමලා යනවා. මම හිතන්නේ පැයක විතර ගමනක් තියෙනවා සාජවලට. සාජවලින් තමයි අපි ඩෙසර්ට් එකට යන්නේ. ඉතින් බලමු ෆස්ට් එක්ස්පීරියන්ස් එකක් අපිට කලින් ගිහිල්ලා නැහැ කවුරුත්. ඩුබායි සිටිය එකේ ඉඳලා කිලෝමීටර 55ක් විතර යනකොට අපිට හම්බුණා අපේ සෆාරි එකට යන ඩෙසර්ට් එක. අපි ඩෙසර්ට් සෆාරි එක ප්ලෑන් කරේ ඔරියන් ටුවර්ස් එක. එතකොට ඒගොල්ලන්ගේ ජිප් එක අපේ හොටෙල් එකටම ආවා අපිව එක්කගෙන යන්න. යන ඔක්කොම මේ විදිහට මේගොල්ලන්ගේ අර උඩට දාන එක දාගෙන තමයි යන්නේ. දැන් අපි ක්ලාස් තුන යන්න ඉන්නේ. රෙඩ්ම තුනක් අපි ගත්තා. දැන් පුතාගේ එකත් මම වෙනස් කළා මම ගම්මනේ. පුතාගේ එකත් අපි මේ රෙඩ් කලර් එකේම දාගත්තා නේ. හොඳයිද නේ? සිටිය එක පහුවෙලා විනාඩි 45ක් විතර ගෙවෙනකොට ඇත්තටම අපිට දැනුනේ වෙනම රටකට ආවා වගේ ෆීලිං එකක්. අපි කලින් දැකපු බිල්ඩින් මොනවත් මේකේ නැහැ. මේකේ තියෙන්නේ වැලි පිරිච්ච කාන්තාරයක්. මේ තමයි අපි යන ජිප් එක. ඒක ලෑන්ඩ් ක්‍රූසර් එකක්. මේ හුලං අඩු කරන්නේ නැහැ. තව ඉස්සරහදී වෙන්න ඇතිනේ. ඉස්සරහදී මේ ටුවර් කම්පැනි එක ඔරියන්ට් කියන්නේ. ඔරියන්ට් ටුවර් කම්පැනි එකෙන් යන්නේ මෙතන ඔක්කොම තියෙන්නේ මෙතන මේ සෆාරි වාහන ටික. අද නම් මම හිතන්නේ ලොකු ක්‍රවුඩ් එකක් ඉඳින්නේ අපිට වාහන හම්බුන සෑහෙන ගොඩක්. ඔන්න දැන් තමයි ඒ බය හිතෙන ගමන පටන් ගන්න. මේක ටිකක් විතර භයානක ගමනක්. හැබැයි ආස හිතෙන ගමනක්. ඒ නිසා වෙන්න ඇති ඩුබායි යන හැමෝම මේ ඩෙසර්ට් සෆාරි එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්නේ නැත්තේ. ඩෙසර්ට් එකට ජිප් එක දාන්න කලින්
ගොඩක් කලාවට ඩ්‍රයිවර්ස්ලා රෝද 4 හුලං අඩු කරනවා. මොකද ටයර් ප්‍රෙෂර් එක අඩු වුණේ නැත්නම් සාමාන්‍යයෙන් වැලිවල යනකොට ලෙස්සලා පෙරලෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කලාවට ඒගොල්ලෝ ඩෙසර්ට් එකට දාන්න කලින් ඒගොල්ලන්ගේ ටයර් ප්‍රෙෂර් එක අඩු කරනවා තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. මම කලිනුත් කිව්වා වගේ මේක ටිකක් විතර භයානක ගමනක්. හැම වාහනයකම උඩ තියෙනවා හැන්ඩල් එකක්. ඉතින් ඒ හැන්ඩල් එක තදින් අල්ල ගන්න වෙනවා. මොකද එහෙම නැත්තම් ඒ ගැස්සෙන විදිහට සමහර ලාවට අපිව වැටෙන්න පුළුවන්. ඔන්න දැන් තමයි හොඳම හරිය පටන් ගන්නෙ. ඇත්තටම මේ ගමන ත්‍රාසය, බීතිය, කුතුහලය ඒ හැම හැඟීමක්ම එකතු වෙච්ච හරිම ලස්සන අත්දැකීමක්. මේ ඩ්‍රයිවර්ස්ලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් විතර ට්‍රේන් වෙලා තමයි මේ ලයිසන් එක ගන්න ඕනේ. ඒ මොකද කියනවා නම් සාමාන්‍යයෙන් මේ වැල්ලේ ජිප් එකක් ඩ්‍රයිව් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් සමහර වෙලාවට කොච්චර එක්ස්පීරියන්ස් තිබුණත් මේ ජිප් පෙරලෙන අවස්ථාත් නැතුවාම නෙවෙයි. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි හොඳට හොයලා බලලා ඕගොල්ලන්ගේ ටුවර් එක ප්ලෑන් කරගන්න. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරා හොඳම වීඩියෝස් ටිකක් ගන්න. ඒුණාට ඉතින් ගැස්සෙන විදිහටයි හිතේ තිබුණු බයටයි මං හිතන්නේ ගොඩාක් වීඩියෝස් අපිට ගන්න බැරි වුණා. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි මොනවා හරි අසනීප තත්ත්වයක් තියෙනවා නම් මේ ගමන යන එක ගැන දෙපාරක් හිතලා බලන්න. ඒ වගේම මම දන්න තරමින් අවුරුදු 5ට අඩු බබාලවත් මේ ගමන එක්කගෙන යන්න බෑ. සාමාන්‍යයෙන් මේ ඩුගුන් එක, ඒ කියන්නේ මේ වැලි පිරුණු කඳු තියෙන කාන්තාරයක විනාඩි 30ක් විතර මේ ගමන අපිට යන්න තියෙනවා. ඉතින් ඇත්තටම අපිට නම් මේක ජීවිතයේ විඳපු ලස්සන අත්දැකීමක්. දැන් මම ඕගොල්ලන්ට කියන්නම් කොහොමද අපි මේ ඩෙසර්ට් සෆාරි එකක් ප්ලෑන් කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වගේ කියන මාසවල මෙහෙට රස්නේ ටිකක් අඩුයි. ඉතින් ඕගොල්ලෝ ටුවර් එකක් ප්ලෑන් කරනවා නම් අනිවාර්යෙන් ඒ කාලවල ඕගොල්ලන්ගේ ටුවර් එක ප්ලෑන් කරගන්න. ඒ වගේම මේ ඩෙසර්ට් සෆාරි එකගෙන යන පැකේජස් තියෙනවා. ඉතින් ඒ පැකේජස් හොඳට හොයලා බලලා තමන්ගේ බජට් එකට ගැලපෙන පැකේජ් එකක් මුලින්ම තෝරගන්න. ඉතින් මම කලිනුත් කිව්වා වගේ අපි අපේ ටුවර් එක ප්ලෑන් කරේ ඔරියන් ටුවර්ස් එක්කනේ. එතකොට ඒගොල්ලෝ අපිට ගොඩාක් දේවල් මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් කරා. ඉතින් ඩෙසර්ට් එකේ මේ විදිහට යන අතරමඟදී සන්සෙට් එකේ ෆොටෝස් ගන්න ඒගොල්ලෝ ඩෙසර්ට් එක මැදදී වාහනේ නවත්තනවා. එතකොට ඉතින් එතනින් බැහැලා අපිට ඕන විදිහට මේ වැලි කාන්තාරේ ඉඳගෙන ෆොටෝස් ගන්න පුළුවන්. ඩෙසර්ට් සෆාරි එකෙන් පස්සේ ඒගොල්ලෝ අපිව එක්කගෙන ගියා හොටෙල් එකකට. හැබැයි ඒ හොටෙල් එක තියෙන්නෙත් මේ කාන්තාරේ මැද්දෙමයි. ඉතින් ඔරියන් ටුවර්ස් ළගෙම හොටෙල් එකක් තමයි මේක. මේක හරිම ලස්සන, ඒ වගේම ක්‍රවුඩඩ් නැති, බොහොම නිස්කාන්සුව ඉන්න පුළුවන් තැනක්.
මම කලිනුත් කිව්වා වගේ අපිට ලැබුණු හොටෙල් එක හරිම නිස්කලංක නිදහස් තැනක්. ඉතින් ඒකේ හිටියෙත් පොඩි ප්‍රමාණයක් නිසා අපිට ඩිනර් එකත් එන්ජොයි කරලා ඒ වගේම ලයිව් ෂෝ කීපයක්ත් තිබුණා. ඒවත් බලලා නිදහසේ මේ අත්දැකීම විඳ ගන්න අවස්ථාව හම්බ වුණා. දැන් අපි මේක පටන් ගන්න අපි තුන්දෙනාගේ නම් තුන ගහලා මෙන්න මේක නේද අපි යන්නේ. එක සෑන්ස් වර්ගය දාන්නේ දාලා අපි තුන්දෙනාගේ නම් තුන. ඩිරාම් 120ක් වුණා. සාමාන්‍ය ආසන්න සම්මය කන්වර්ට් කරලා බලපුවාම 10000ක් වගේ නේ. මේක තමයි අපිට අන්තිමට ඒගොල්ලෝ දෙනවා කියපු එක. نسيني الدنيا نسيني العالم دوبني حبيبي وسيبني اقول لك احلى كلام لو الف الدنيا لو الف العالم පැය 7-8ක් පුරාවට කාන්තාරයක් හරහා ගියපු මේ ගමන ඇත්තටම අපි ගියපු ගමන් වලින් පුදුම විදිහට ආස හිතෙන ඒ වගේම ජීවිතේටවත් අමතක වෙන්නේ නැති වෙනස්ම වෙනස් ලස්සන අත්දැකීමක්. ඉතින් ඩුබායි වල ඩෙසර්ට් සෆාරි එක වගේම ඩුබායි සිටි එකේ අපි ගොඩක් තැන් විසිට් කරන්න ගියා. ඉතින් ඔයාලත් දිගටම travel with family යාත්‍රා එක එකතු වෙලා ඉන්න.
වෙනස් රටවල වෙනස් අත්දැකීම් ගොඩකුත් එක්ක ආයමත් ලස්සන වීඩියෝ එකකින් ඔයගලන් හම්බ වෙන්න එන්න. ගිහින් එන්න. මේ travel with family යාත්‍රා